හයි අද කරන්න යන්නේ ඇත්තටම අද ෆ්‍රී ඔප්ටිමයිස් එකක් දෙන්න හැදුවේ කාටත් හැබදාම හැමෝම් වගේ ඉතින් ඔප්ටිමයිස් පැක් බයි කරනවට අමතරව ඉතින් සල්ලි නැති කට්ටියන්ට සුපිරි අවස්ථාවක් මේක එහෙනම් ඉතින් මෙන්න එහෙම කරන්න මුලින්ම ඔයාගේ ක්‍රෝම් එකට ගිහිල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ෆයිල් එක ලින්ක් එකක් හරිද ඔප්ටිමයිස් ෆයිල් ලින්ක් කියලා එකක් ඇති අන්න එකට යන්න අන්නේ ලින්ක් එක ක්ලික් කරන්න හරි නැත්නම් ක්‍රෝම් ඇප් එක ඕපන් කරලා ඒකේ ටයිප් කරලා සර්ච් දෙන්න දැන් මම මේ අන්නේ ලින්ක් එක මෙතන ගහලා මේව දෙනවා ඊළඟට මෙන්න මේ විදිහට KB 4.8.4ක ෆයිල් එකක් තියෙනවා ඕක කොහොම ඩවුන්ලෝඩ් දෙන්න මේ එක මගුල් බලන්න එපා ඇඩ් හරිද ඔය විදිහට MB 4.8.3 එකක් ඩවුන්ලෝඩ් වෙනවා ස්ටාර්ට් දෙන්න ඊළඟට මේ විදිහට ඩවුන්ලෝඩ් වෙයි හරිද ඊළඟට ෆයිල් එක ඕපන් කරගන්න මේ විදිහට තියෙනවා දැන් මම මේ ෆයිල් එක දාගත්තා මගේ ඩෙස්ක්ටොප් එකට මම කලින් දාගත්තා හරිද මේකේ පාස් එකක් තියෙනවා හරිද මේක අන්ලොක් කරගන්න පොඩි පාස්වර්ඩ් එකක් තියෙනවා ඒක මේ වීඩියෝ එකේ කොනකින් තියෙයි හරිද මේ මෙතන මේ යට හරියින් හරි උඩ හරියින් හරි තියෙයි හරිද මේ විදිහ එක්ස්ට්‍රැක්ට් ගිහිල්ලා මෙතන ඕකේ දීලා මෙතන කැපිටල් වලින් මෙන්න මෙහෙම ටයිප් කරන්න හරිද මට මතක විදියට ඔන්න ඕක ඊළඟට ඕකේ දෙන්න හරි මේ තියෙන්නේ යන්නේ දාලා ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වුණා හරිද ඊළඟට මේක ඕපන් කරගන්න ඊළඟට ආයෙමත් ඕපන් කරගන්න මේ විදිහට ෆයිල් එකක් තියෙයි හරිද මේ ටික දැන් මොකුත් කරන්නේ නැතුව ඔහොම තියෙන්න ඇරලා මෙන්න මේ ටික කරන්න හරිද මුලින්ම කරන්න ඕනේ දේවල් තමයි මෙන්න මේ පළවෙනි free optimize 1cmd කියන එක run as administrator දෙන්න මේ විදිහට එවි ඊළඟට key එක press කරන්න ඊළඟට දෙවෙනි එක එනවා ඒකත් run as administrator ඔය විදිහට ඒකත් ක්ලික් කරන්න ඊළඟට ආයෙමත් මේකත් run as administrator දෙන්න ඒකත් ආයෙම කරන්න ඊළඟට මේකත් මේ විදිහට දෙන්න මේකේ එක ඔබන්න හරිද ඊළඟට ආයෙමත් කී එකක් ඔබන්න ඊළඟට දෙක ඔබන්න හරිද එකලා ආයෙමත් enter දෙන්න කොහොම වේවි පොඩ්ඩක් ඉන්න මේ විදිහටම මේ ෆයිල් අදාළ ෆයිල් ටික ආයෙමත් දැන් ඔන්න මොකක් හරි කී එකක් ඔබන්න හොඳේ ඊළඟට ආයෙමත් තුන්වෙනි තුන ටයිප් කරලා ආයෙ enter දෙන්න ඊළඟට ආයෙමත් මොකක් හරි කී එකක් ඔබන්න ඒකල්ලා මේක මෙහෙම කට් කරලා දාන්න ඒකල්ලා free optimize 6 කියන එක run as administrator දෙන්න මේක මෙහෙම run වෙයි පොඩ්ඩක් ඉන්න හරිද මේ තියෙන්නේ ළමයි ඔයාගේ PC එක මම මේක ගැන අවසානයේදී කියන්න හරිද මේ මොකද්ද මම මේ කරේ කියලා අවසානයේදී කියන්න හරි මේකේ එනිකේ දෙන්න හරිද මේ තියෙන්නේ ඔයාගේ PC එක ඔප්ටිමයිස් කරන්න දාපු ෆයිල් ටිකක් හරිද මේ නිකන් කමාන්ඩ් ෆයිල් ටිකක් තියෙන්නේ හරිද මේ තියෙන්නේ ඔයාලට මම ෆ්‍රී දෙන්න හදපු ටිකක් මීට අමතරව අපි මේ තියෙන්නේ ෆ්‍රී දෙන්න හදපු ටිකක් හරිද මේ අනිත් රෙක් ෆයිල් ටිකක් තියෙනවා පේනවනේ රෙක් කියලා අන්න ඒ ෆයිල් එක කොහොමද තියෙන්නේ අරලා දැන් ඔයා මෙන්න මේ දේ කරන්න ඕනේ හරිද ඔයා දැන් ඔයාගේ ඉමියුලේටර් එකට යන්න හරිද මම දැන් මේ ඔයා දාගන්න ඕනේ ඉමියුලේටර් එක ගැන කියන්නේ හරිද ඔයාලා බොහෝ දුරට ඔයාලගේ PC එකේ FF ගහන්න try කරනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ ඉමියුලේටර් එක දාගන්න හරිද මම දැන් මේ ඉමියුලේටර් එකේ setting ටික පෙන්නනවා හරිද ඉමියුලේටර් එකේ settings වලට ගියාම ඒකේ settings වලට යන්න මෙන්න මේ ඉරිතුන් touch කරලා මෙතන settings වලට යන්න මෙතන මම මගේ PC එකේ තියෙන course සේරම දාලා තියෙනවා මේකට ඔයාලට පුළුවන් ඔයාගේ PC එකේ තියෙන course සේරගෙම එකක් අඩු කරලා මෙතෙන්ට දාන්න මගේ PC එකේ course හතරක් තියෙනවා මම හතරම දාලා තියෙනවා හරිද මම තුන දාගෙනත් ගහනවා හතර දාගෙනත් ගහනවා හරිද ඒ විදිහට ඔයාගේ PC එකේ තියෙන සම්පූර්ණ course ගානෙන් එකක් අඩු කරලා අනිත් ටික දාන්න කොටු ඩු වගේ නම් එකක් හෝ දෙකක් දැම්මම ඇති කොහොමත් ඊට වැඩිය දාන්න බෑ එතෙන්ට මේ විදිහට දාගන්න ඊළඟට ඔයාගේ PC එකේ තියෙන RAM එකෙන් භාගයක් දෙන්න ඔයාගේ PC එකේ RAM එක සම්පූර්ණ RAM එක 8GB නම් 4GB දෙන්න 4GB නම් 2GB දෙන්න මේ විදිහට දාගන්න හරිද ඒකල්ලා මෙතන high performance දාගන්න මෙතන මෙන්න මේ setting ටික හැමෝම කියන මේ setting ටික දාගන්න ඊළඟට display
මෙන්න මේක තමයි වෙනස් වෙන්නේ. මම මේ සෙටින් ටික දෙන්නේ ගොඩක්ම low end PC ගහන අයට සහ එහෙම අයට. හරිද? high end PC තියෙන අයට මම වෙනම සෙටින් හදලා දෙනවා මේ ඔප්ටිමයිස් පැක් කරලාදී. මම මේක දෙන්නේ low end PC අයට විතරයි. හරිද? මෙන්න මෙතන මේ 800යි 480 දාන්න. හරිද? මෙතන කස්ටම් යන්න. හරිද? මුලින්ම මෙන්න මෙතනින් කස්ටම් තෝරන්න. හරිද? ඒකල ඇඩ් රෙසලූෂන් ගිහිල්ලා මෙතන 800යි මෙතන 480යි කියලා ටයිප් කළා මෙන්න මේක ඔබන්න. හරිද? ඒක එබ්බුවයින් පස්සේ මේ වගේ එකක් ඇඩ් වෙනවා. ඊළඟට මේකට ටික් එක දාගන්න. හරිද? ටික් එක දාලා මෙතන මේ DPI 240 දාන්න. කවුද කෝටුඩු වගේ යූස් කරන පොඩීම මැෂින් තියෙන අය නම් i5 සෙකන්ඩ් ජෙන් එකටත් වඩා පරණ PC තියෙන අය මෙතන මේ 240 දාන්න එපා. එයා 160 දාන්න. i5 3rd gen එකෙන් උඩ සහ i5 2nd gen එකෙන් උඩ PC වලට මෙන්න මේක දාගන්න. හරිද? මම මේ දෙන්නේ low end setting එකක් නැතුව මේ හැමෝටම use කරන්න පුළුවන් කමකුත් තියෙනවා. high end PC වලට නෙවෙයි මම මේක දෙන්නේ. හරිද? ඕක දාලා graphic වලට යන්න OpenGL වලට දීවි. ඒ අර මේක වෙනස් කරන්න එපා. හරිද? ඊළඟට interface trend එක දාන්න auto. ඊළඟට ASTC texture එක beat එක මේ ඒක software decoding දාන්න. මෙතෙන්ට වැටලා තියෙන එක තියෙන්න අරින්න. හරිද? OpenGL only නම් ඒක එහෙම තියෙන්න අරින්න. නැත්තම් DirectX නම් ඒක තියෙන්න අරින්න. නැත්තම් මේක වැටලා තියෙනම් මේක තියෙන්න අරින්න. හරිද? එතන වෙනස් කරන්න එපා. තියෙන එක තියෙන්න අරින්න. හරිද? ඒකල මේ විදිහට යටට ගිහින් ෆෝන් වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට Galaxy S22 Ultra එක හරි Asus ROG 2 එක හරි දාන්න. හරිද? මම මේක තියෙන්න අරිනවා. තියෙන්නලා මේක මෙතනින් කට් කරලා දැන් මම මගේ emulator එකට යනවා. emulator එකේ මෙන්න මෙහෙම තියෙනවා. හරිද? හරිද? දැන් අපි මේකට යන්න ඕනේ. හරිද? මේකට ගිහිල්ලා මම මේ කියන setting ටික හරියටම හදාගත යුතුයි. හරිද? ඇත්තට මම මේ අද වීඩියෝ එකෙන් ගේන්නේ ඔයාලට free optimize package එකක්. ඒ අර මේ අපේ තියෙන paid optimize එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ free. මේකේ ගොඩක් දේවල් නැහැ. මම මේ පොඩි දේවල් ටිකක් free දෙන්න ඕන නිසා දුන්නේ. හරිද? ගොඩක් අයගේ ඔළුව අදින්න නැති scene එකක් තියෙනවා. headshot යන්න නැති scene එකක් තියෙනවා. මම අන්න ඒකට විසඳුමක් විදියට තමයි මෙන්න මේ package එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මීට වඩා ඉතින් අපේ pro packages වල ඔලු යනවා. හරිද? ඔලු යනවා smooth එක play කරන්න. ඇයි FPS බර ගණන් තියෙනවා. හරිද? මේකට ගිහිල්ලා මම මගේ VPN එක පොඩ්ඩකට ඔන් කරගන්න. හරිද? හරිද? මම මගේ VPN එක ඔන් කරගත්තා. හරිද? ඒකලා මම මගේ ඇක් එකටත් ලොග් වුණා. ඇක් එකට ගිහිල්ලා මෙන්න මේ setting ටික හදාගන්න. මුලින්ම මෙන්න මෙතන මේ setting mark එක උඩ click කරලා යන්න image වලට ගිහිල්ලා මුලින්ම controllers යන controllers ගිහිල්ලා මෙන්න මේ විදිහට යටට ඇවිල්ලා මෙන්න මෙතන කොතනේ මේ තියෙන්නේ මෙන්න මෙතන මේ trueable slot කියලා එකක් තියෙනවා. ඒකේ double slot දාගෙන මෙන්න මේ blue wall smart true එක on කරගන්න. හරිද? ඒකල්ලා ඊළඟට sensi වලට යන්න. sensi වල general එක 0යි red dot 94යි 2x scope එක 80යි 4x scope එක 80යි sniper scope එක 30යි free camera button එක ඕනනම් 123ක් දාගන්න. හරිද? දාගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට ඔයාගේ මේ කොනේ තියෙන game controllers එක උඩ click කරලා මෙතන ඔයා කැමති විදිහට ඔයාගේ custom HUD එක හදාගන්න. ඊට කලින් මෙන්න මේක කරන්න. හරිද? මෙතන x වලට මෙන්න මේ 0.65 දාන්න. y වලට 0.95 දාන්න. හරිද? ඒකල control editors ගිහිල්ලා මෙන්න මේ විදිහට F1 key එක add වෙලා තියෙන මෙන්න මේ වගේ එකක් තියෙවි. මට මතක නැහැ මේ මොකද්ද කියලා. මෙන්න මේක තියෙවි. හරිද? මේ aim fan and shoot කියන මේ එක තියෙන්නේ. මෙන්න මේක තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ එකක්. හරිද? මම මේ කට් කරනවා. මේ පරණ එක විතරයි මම තියාගෙන මේක මෙන්න මෙතන කොනෙන් setting එකක් පේනේවි. හරිද? mouse එකේ උඩට අරන් යද්දි setting button එකක් පේනේ. අන්න ඒක උඩ click කරලා x වලට 6යි 67 දාන්න y වලට 40 දාන්න.
ඒකල්ලා mouse sensitivity මේ දෙක අර අතන අපි කලින් change කරපු value දෙක තමයි මේ තියෙන්නේ. ඒකට මුකුත් කරන්න එපා. ඊළඟට tweaks වලට 21.58 දාන්න. හරිද? ඒකල්ලා acceleration off කරලා තියන්න false දාන්න. ඒකල්ලා මේක cut කරලා මේක save දාන්න. හරිද? ওই ටික දාලා මෙන්න මේ මගුල කෙලින්ම cut කරලා දාන්න. cut කරලා දාලා කරන්න ඕනි අර අපි කලින් ඩවුන්ලෝඩ් කරපු ෆයිල් ටිකට යන්න. ගිහිල්ලා ඒ ෆයිල් ටික ඇතුළට ගිහිල්ලා මෙන්න මේ විදිහට තියෙවි. මේකේ aim lock rec කියන එක මුලින් ක්ලික් කරලා merge දෙන්න. ඊළඟට මේක yes දෙන්න. හරිද? ඒකල ඕකේ දෙන්න. ඊළඟට headshot aim rec එකට ඒකත් merge දෙන්න. merge දුන්නම මේක yes දෙන්න. ඕකේ දෙන්න. හරිද? ඊළඟට කවිය aim lock rec කියන එකටත් merge දෙන්න. yes දෙන්න. ඕකේ දෙන්න. මේ සේරම මම හද ෆයිල් දැන් ඔයාලට තියෙන්නේ PC එක රීස්ටාර්ට් කරලා PC එක දැන් අනිවාර්යයෙන් රීස්ටාර්ට් කරන්න ඕනේ. හරිද? රීස්ටාර්ට් කරලා දැන් ගේම් එක ප්ලේ කරලා බලන්න. කලින්ට වැඩිය හෙඩ්ෂොට් වදින ප්‍රමාණය ඉන්ක්‍රීස් වෙලා ඇති. හෙඩ්ෂොට් වදිනවා ඇති. එම් එක වයිබ්‍රේට් වෙනවා වගේ නිකන් මේ වයිබ්‍රේට් වෙන්නේ නැතුව ඔළුවේදීම විතරක් ගේම් එක ලොක් වෙන විදිහට දැන් සෙටින් ටික හැදිලා ඇති. ඔන්න ඔය ටික තමයි අද ෆ්‍රී පැක් එකකින් හම්බෙන්නේ. ෆ්‍රී පැක් එකෙන් දාලා දැන් මම දැන් ওই සෙටින් ටික දාගෙන තියෙන්නේ. හරිද? අපි බලමු මේකෙන් පස්සේ එන වීඩියෝ කෑල්ලේ කොහොමද ඔල්ලු යන්නේ, කොහොමද එම් එක ලොක් වෙන්නේ, ස්මූත් විදිහට වදිනවද නැති කියලා ඉස්සරහා වීඩියෝ ක්ලිප් එකේ තියේවි. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මේ තියෙන ළමයි අපේ මම ඔයාලට දෙන පළවෙනි ෆ්‍රී ඔප්ටිමයිස් පැක් එක. මේක ඔප්ටිමයිස් පැක් එකක් නෙවෙයි. මේක අර මම නිකන් හෙඩ්ෂොට් යන්නේ නැති අයට සහ පොඩ්ඩක් අර ඉතින් ලෝ සෙටින් ගහන අයට ඉමියුලේටර් සෙටින් ටික දෙන වීඩියෝ එකක් තමයි මේක. මේකේ ඒක නිසා මම හල්ට ලොකු දේවල් ඉන්ක්ලූඩ් කරලා නැහැ. අපේ software ගැන ඉන්ක්ලූඩ් කරලා නැහැ. සහ gaming noise ගැන ඒව මුකුත් ඉන්ක්ලූඩ් කරලා නැහැ. හරිද? මේ තියෙන ෆ්‍රී පැක් එක. අපේ මේ වගේම තව pro පැක් එකක් සහ ultimate pro කියලා පැක් දෙකක් තියෙනවා. pro පැක් එකේ අපි කරන්නේ PC එක ඔප්ටිමයිස් කරලා reg සහ sensi දාන එක. PC එක ඔප්ටිමයිස් කරලා reg සහ sensi දානවා. මීට අමතරව දැන් මේ කරපු වැඩවලට වැඩි අමතරව ගොඩක් ලොකු වැඩ ටිකක් අන්නේ pro පැක් එකේ වෙනවා. ඒ pro පැක් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ PC ඔප්ටිමයිස් එකයි reg ටිකයි sensi ටිකයි. හරිද? ඊට පස්සේ තියෙනවා ඒකෙම තව එකක්. ඒ pro එක වෙන්නේ රුපියල් 1500යි. ඊට පස්සේ තව පැකේජ් එකක් තියෙනවා pro එකේ තව පොඩ්ඩක් අර මේව කරපු ටිකක්. ඒකේ තියෙන ළමයි ওই විදිහට PC ඔප්ටිමයිස් reg sensi එක අපේ ඔප්ටිමයිස් software එකක් තියෙනවා. හරිද? අන්නේ සේරම වෙන්නේ රුපියල් 2000යි. මේ විස්තර සේරම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම මගේ නම්බරේට මැසේජ් එකක් දාලා මේ ටික බලා ගන්න පුළුවන්. හරිද? දැන් මම මෙතනින් පෝස්ට් එකක් දාන්නම්. අන්නේ පෝස්ට් එකෙත් ওই විස්තරේ තියෙනවා. ඊළඟට අපේ තව පැක් එකක් තියෙනවා gaming OS install කරන එකයි optimize එකයි sensi එකයි දෙන මේ තව පැක් එකක් තියෙනවා. ඒකටත් අර මම කියපු software එකත් include වෙනවා. ඒක වෙනවලමයි 3000ක්. ඒකේ gaming OS එකක් install කරගන්න විදිහ කියලා දෙනවා, install කරලා දෙනවා. ඒ වගේම ඒ gaming OS එකත් තවදුරටත් ඔප්ටිමයිස් කරලා reg sensi දාලා තව අපේ software එක දෙනවා. අපේ software එක කියන්නේ PC optimize software එකක්. ඒකක් දෙනවා. ඒ සේරම වෙන්නේ 3000යි. ඒට අමතරව reg sensi විතරක් වෙනම ගන්න ඕන නම් ඉතින් රුපියල් 500කට වගේ ගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපේ optimize pack ටික තියෙන්නේ. එහෙනම් වීඩියෝ එකට ගිහින් බලන්න කොහොමද ඔළුව වදින්නේ කියලා. එහෙනම් අපි ගිහින් එන්නම්. අපි ඉතින් contact කරගන්න. ඔයාලගේ PC වල තියෙන එක එක software ප්‍රශ්න සහ hardware ප්‍රශ්න තියෙනවා. අනිවාර්යෙන් අපිව contact කරලා අපේ මේක ගන්න ඉතින්. ඒ කියන්නේ මේ අපිව contact කරලා අපෙන් උදව් ගන්න කියලා කියනවා. ඉතින් මෙහෙමයි. ඉතින් අර පොඩි අය කිරීමක් තියෙනවා. ෆ්‍රී දෙන්නේ නැහැ හැමදේම. මේක ෆ්‍රී දුන්නට හැමදේම ෆ්‍රී දෙන්න බැහැනේ. ඒක නිසා ඒ සියරම ගන්න කියලා කියනවා. යට තියෙනවා group link එක සහ මගේ WhatsApp නම්බරේ. ඒ වගේම අපේ social media සියරම යට තියෙනවා. ඒ වගේම මාව subscribe කරන්න. හරි? මේකේ මේ වීඩියෝ එකෙත් මාව subscribe කරන්න. ඒ වගේම මගේ second channel link එකක් තියෙනවා. sub 800ක් වගේ තියෙන channel එකක්. අන්න එකත් subscribe කරන්න. එහෙනම් ඉතින් set වෙලා ඉන්න. මේ අපි මේ වගේ අලුත් වීඩියෝ අරන් ඉන්නම්. මේ එච්චරයි. ඊට අමතරව කියන්න ඕන දෙයක් තමයි
ඇත්තටම මේ මට කියන්න අමතුකුණා හරිද ඒ පළවෙනි වීඩියෝ කෑල්ල රෙකෝඩ් කරලා ඊට පස්සේ තමයි මම මෙන්න මේක කියන්නේ හරිද ඔයා අනිවාර්යෙන් ඔයාගේ ඉමුලේටර් එක විදිහට මෙන්න මේ MSI app player 5.22 points මෙන්න මේ version එක දාගන්න ඕනි හරිද P64 හරිද ඔයාගේ PC එක ගොඩක්ම lag නම් i3 වගේ PC ගන්න නැත්නම් Core 2 වගේ PC ගන්න මේක දාගන්න එපා N32 කියන version එක දාගන්න ඔයාගේ PC එක i5 second gen එකට උඩ PC ගන්න මෙන්න මේ emulator එක දාගන්න එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එකේ දාලා තියෙනවා Infonox කියලා emulator එකක් ගැන headshot ගොඩක් වදින Infonox කියලා emulator එකක් තියෙනවා optimize කරපු අන්නේ emulator එක දාගන්න ඒක මම හදපු ගන්න වෙන කෙනෙක් හදපු එක මම පොඩ්ඩක් කර ලංකාවේ අය දන්නේ නැති නිසා දාලා තියෙනවා මේ තියෙන අපේ emulator හරිද මේ තියෙන කොනේ Infonox කියලා හරිද එහෙනම් මේක දාගන්න එච්චරයි Kill. Dominate.